හෙළ සිනමාවේ නිලි රැජින මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා අනුස්මරණ වැඩසටහනක් ඇමරිකාවේදී පැවැත්වුණා. නොමියන මාලනීය ලෙසයි එය නම් කර තිබුණේ. මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා ශ්‍රී ලාංකේය සිනමාවේ නොමියන මතක ගොන්නක් ඉදිරි කරමින් පසුගියදා අප අතරින් සදහටම සමුගත්තා. හෙළ සිනමාවේ නිලි රැජින වෙනුවෙන් ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අනුස්මරණ උත්සවයක් සංවිධාන කර තිබුණා. ඒ නොමියන මාලිනිය නමින්. පසුගියදා ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර් හිදී පැවැත්වුණු මෙම වැඩසටහනට ශ්‍රී ලාංකික ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියා. මාලිනී ෆොන්සේකා අවසන් වරට රඟපෑ මලකී දුවේ නුඹ චිත්‍රපටයේ විශේෂ දර්ශන කිහිපයක් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණා. එය අධ්‍යක්ෂණය කළේ කල්පන ආර්යවංශ සහ වින්දන ආර්යවංශයි. එය වෛද්‍ය ලක්ෂ්මන් මාකඳුරගේ නිෂ්පාදනයක්. මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවිසැරියේ සුවිශේෂී සන්ධිස්ථාන ඇතුළත් ඡායාරූප 78ක්ද මෙහිදී ප්‍රදර්ශනය කෙරුණා. මෙම අනුස්මරණ වැඩසටහන සංවිධානය කළේ දකුණු කැලිෆෝනියා ශ්‍රී ලංකා ඇමරිකා සංගමය සහ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරයයි. ඊට අනුග්‍රහය සහ මෙහෙයවීම ලබා දුන්නේ ලක්ෂ්මන් මාකඳුර පදනමේ වෛද්‍ය ලක්ෂ්මන් මාකඳුර සහ තුසිතා මාකඳුරයි. ඇමරිකාවේ විහාරස්ථාන සියල්ලකම පාහේ වැඩ සිටින ශ්‍රී ලාංකික මහා සංඝරත්නය ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. මාලිනී ෆොන්සේකා පිළිබඳව සියත අපලියු ටෙලිවැකියද මෙහිදී ප්‍රදර්ශනය කරනු ලැබුවා. මෙම වැඩසටහන සඳහා මාධ්‍ය අනුග්‍රහය දක්වනු ලැබුවේ සියත අප නාලිකාවයි. ඉස්සර මම ඉස්කෝලේ කාලේ that was of 1970 late 70s I went to see a movie in Alfinston Theatre in Maradana. I was about maybe 200 yards away from her, but I was able to see a little bit of her when she was getting down from the car. So later on when she came to this country, when she was living with us for some time in our house in Arcadia, she was sitting down with us in the breakfast table. I said, Malini, once upon a time, many years ago, I could not even go near you. But I'm so glad you are here having breakfast with us right in front of me. So he's laughing. That's how the life is taught, you know. That's the memory I have. අපේ හිතට සරසවන මේ මානනීය සදාකාලික මානනීය බවට පත්වලා හම්බුනායි. මානනීය සෙනෙහෙලතා ෆොන්සේකා සෙනෙහබර ප්‍රේමීය රංගනයෙන් අපව සැනසූ නිලි රජිනියනි ඔබට නිවන් සුව.